අඩෝ අද නම් වාසියක් නේ. ආයේ දන්නවනේ මම මාළු අල්ලන්න ආවේ අම්මට මිරිස් 3-5 නඹරන්න කියලා. සිරාවට කොයිද මාළු කීයක් අහුණාද? ආයේ එකෙක්වත් අහුවෙන වෙලාවක් නෑ බං. තාම වෙලා පැය දෙකක් විතර. අනේ අම්මේ උඹේ මාළු ඇල්ලිල්ල. සද්ද කරන්නේ නැතු හිටපන්කෝ උන්ට පාඩු යම කණ්ඩ දීලා. තෝ දැන් ওই මාළු ඇල්ලුවාට දන්නේ නැනේ මාළුවා ගෑනු සතා මොකಾದ කියලාවත්. මං දන්නවා බං. මාළුවා ගෑනු සතා මාළු කෑල්ල. ඊයා බං උඹ හිතුවද අපේ කෑලි වගේ කියලා මාළුන්ගේ කෑලිත්? යකෝ මාළුවාගේ ගෑනු සතා මෑලි. හරි මොකෙක් වුණත් කමන්නේ මට මාළුවෙක් අල්ලලා දීපන්. ඒ පණ්ඩිත කට විතරයි තෝගේ. කෙලපියම මාළුන්ට තියාගෙන ඉන්න නැතුව. දීපන් ඕක මට. මොකක්ද තිබ්බට? තනියම දාවේ? නෑ නෙවෙයි. දුවන යන්න ගෙදර. අපේ අයියා වෙන්න මේක දෙන්න කිව්වා. අයියා? කොයි දැන් පැදු? අර ගහ පිටිපස්සෙන් ගියාවත් කොහෙවන්නේ. ඇත්තද? අයියා මට මේ ලියුම දුන්නා කියලා කාටවත් කියන්නේ නැහැ හරිද? හරි. අම්මටවත් කාටවත් කියන්නේ නැහැ. දුවන තිබ්බට ගෙදර. අයියාගේ කටේ ඔච්චර සර දැකලා නෑ තව. දුවන යන්න ගෙදර. අනේ මේ යනවා යන්න. ඒ පවනේ. පවනි තමයි. නැත්තම් ජෝතිපාලයි. ඔයා මොකද මෙතන ගොල්ලක් අස්සට වෙලා කරේ? මම මේ බෙහෙලකට පොඩිච්චල් වගේක් වෙන්න ආවා. මොක? පොඩිච්චද? අනේ මේ යනවලු යන්න. පවනේ ලියුමේ කියලා මට හරියට උත්තරයක් දෙනවා. මං කියන ලියුමක් නැහැ. ඉස්කෝලේට මොකුත් කරන්නේ නැහැ. එනවා මෙතන කෙල්ලන්ට ලියුම් ලියන්න. ආංගම් පවනේ ඒව බොරු කතා. මං කෙල්ලොන්ට ලියුම් ලිව්වේ නෑ. මං ලියුම් ලිව්වා වාට විතරයි. හරි මේ මයි යන ඔයත් ඉක්මනට ගෙදර නැත්තම් අර පොඩි එකා අම්මලාට කේලම් කියයි. හරි ඒක මම බලා ගන්නම්කෝ. බලාගනි. මයි යන. ඒ පවනේ අරකට හරි උත්තරයක් ඕනේ. බෑ. කොයි දැන් තොටත් එකෙක්වත් අහුනේ නැහැ. උඹෙත් කට විතරයි. හරි බං මගේ කඩම කන්න මාළු බලන් ඉන්න. උන් තාත්තා වැඩ තියෙනවා. උඹටත් ඉතින් කතා ගොඩයි. හරි බං පොඩ්ඩක් ඉඳපන්. ඕම් බලපංකෝ මගේ හැමර දැන් මෑලියක් අහුවෙන ලස්සන. මේ ගණින්කෝ බා. දැන් තොට අහුවෙනවා කියන්නේ. නෑ කමන්නේ ගණින්. මොකද මට දෙන්නේ? අල්ල මට. අනේ හරි පින්කාර ළමයි දෙන්නේ. මාළුන්ට කෑමක් දානව නේද? බල්ලතු. පරාසක් වෙනවා දැකලා නේද මට විලි පිටු දුන්නේ. මොනවද කුටු කාන්නේ? මාළුත් එක්ක කතා කිරීමේ හැකියාවකුත් ඇවිල්ලා දෙන්නට. නෑ ආශාක්කේ මුට කොච්චර කිව්වත් මාළු අල්ලන්න එපා කියලා මගේ වැඩේම මාළු අල්ලන එක. ඇත්තද? අනේ කසුම්මේ මං ගෙදර යන්න ගෙන අපු පාම් පිටි වගේක් තියෙනවා. මේකත් දාලා මාළු අල්ලන්නකෝ. ඔයාලා ඉගෙන ගන්න එපා ඕම කරන්න දිගටම ඈ. අය පන්තියෙන්වත් එපා දෙන්නම හොඳේ. අනේ එහෙම කරන්න එපා ආශාක්කේ. මේකනේ ඇල්ලුවේ. අපි මාළු වෙල්ලවනේ මේ ආසක්කේ. මාළුවා ගෑනු සතා මොකಾದ කියලා පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ ඒක මොකಾದ කියලා බලන්නේ මේ මාළු අල්ලන්නේ. මේක කියනවා ආශාක්කේ මාළුවා ගෑනු සතා මාළු කෑල්ලලු. මුට පිස්සු. මාළුවා ගෑනු සතා මාළු කෑල්ලනේ මේ මෑලි නේද? මෑලි පව් වැඩ කරන්න නැතුව ගෙදර යනවා. ගොඩ ගෙදර. පිස්සු. අය මට මාළු වලන අහුවලා තිබ්බත් කන පාලා මන් දෙන්නකම. මේ බිලි පිටර යනවා. දාලා යන්න මෙතන. මාගේ වදියේ. පාම් පිටිය කරගෙන යනවා මට අද කවු කරන්නේ. අය දෙන්න අල්ලලා තිබ්බත් බලා ගන්නම් මං ඈ. මග නවතින්නේ නැහැ ගෙදරම යන්න ඕනේ ඈ. මොකද නවතින්නේ යනවා.
මෙහෙ. මෙහෙ. හරි අල්ලගත්ත අකලංක නේද? අකලංක අපෝ උඹට ගහක් හරි කවන්න බදා ගන්න දෙනවා. ගලපිය. ඕක. අනේ අකෝ. කසොන් ටිටින් බදා ගන්න වෙන්නේ ගස් තමා. අනේ ඵලයන් බයි යන්න. මම බදාගත්ත දාට තොපිට ඇඬෙයි. අපි මොකටද දාන්නේ? අනික නාන්න නැති කොල්ල බදා ගන්න නැහැ කොහොමත් කෙල්ලෝ. අනේ ඵලයන් බයි යන්න. මම පෙරේදත් නෑවා. ඊයා ඒක තමයි උරුලෑ ගඳ ආවේ. ඔය කතාව ඇති බං වරෙන් සෙල්ලම් කරන්න. අය මට බෑ බං. උඹලා එකා කියලා එත් බැඳගනි. තෝ හරියට ඇල්ලුවෙත් නෑ ගස් බදාගත්තා විතරනේ බං. උඹලා හොර කරනවනේ බං. වරේ. මට බෑ බං. අනේ මේ බැඳපම් මේක. එන්න. කරමු. බැඳපම්. මොකුත් නැති වෙන්න විදියක් නෑනේ. මොකද මේ බය වෙලා වගේ. ටවුන් එකේ ඉඳන් එද්දි බස් එක අල්ල ගන්න බැරි වුණා අයියේ. රෑවෙන ඉඳන් ඉක්මනට දුවගෙන ආවේ. දුවන් යනවා නම් මාත් දැක්කා. මොකද ඒත් බය වෙලා. බය වෙලා නෑ අයියේ. නංගිත් ගෙදර තනියමනේ. ඒකයි මම ඉක්මනට දුවගෙන ආවේ. අහේ මට වෙලා ගිහින් මම යන්නම් එහෙනම්. ඉතින් මාත් ඔහාට තමයි යන්නේ ඉතින්. ඔයාලා ගෙවල් ළඟ තියෙනවද? ඔයාලා ගෙවල් ළඟ තියෙනවද? ඔව් මේ ළඟ තියන්නේ අයියේ. ඔයා මොකේකට හරි බය වෙලා දින්නේ? නෑ අයියේ මේ මට වෙලා ගිහින් මම යන්නම්. අඩේ මං නම් හිතුවේ නෑ පැතුම් උඹට ලයින් කියලා. දැන් උඹ කැමතිද පැතුම්ට? පිස්සුද බං? එහෙම කැමැත්තක් නෑ. කෝක දියන්කො බලන්න. ඉඳපන්කො මං තව තියෙන්නේ නෑ. දීපන් මේ. ආදරණීය පවනි. උඹ ආදරණීයයිද බා? අනේ ඵලයන් බා යන්න උඹලා එක්ක ඕකනේ බැරි. අම්මට සිරි මේ හම්බෙන්නත් එන්න කියලා. දයාබර සුදු. ආඹා උඹලා යක්කන මේ ගනි හංගපා. ඔතන මොකද කරන්නේ? පාඩම් කරන්න හැම නැද්ද? අපි දැන් සෙල්ලම් කරලා ආවේ අක්කේ. සෙල්ලම තමයි පාඩම් කරන්න එපා. මොකද අක්කේ ඔය හති දාගෙන?
ටවුන් එකේ ඉඳන් පයින් ආවම මහන්සි තමයි ඉතින්. ඔය දෙන්නත් ගෙට ගිහින් පාඩම් කරන්න. අම්මෝ බං නූලෙන් බේරුනේ අද නම්. ඒ වුණාට අක්කද වෙනස් බං මොනවා වුණාද මම